හරි. මේ ප්‍රශ්නෙන් කියන්නේ අයිස් කුට්ටියක් තන්තුවක් ආධාරයෙන් ජල බීකරයක පතුලට සම්බන්ධ කරලා තියෙනවා. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ දැන් ජලය තුල. අපෙන් අහන්නේ අයිස් කුට්ටිය දියවන විට මේ බීකරේ ජල මට්ටම වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු මෙන්න මෙහෙම. අපි මුලින්ම හිතමු දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ජල බීකරයකට අයිස් කැටයක් දැම්මම මේක ද්‍රව පෘෂ්ඨයේ පාවෙනවා. එතකොට සාමාන්‍යයෙන් අයිස් වල ඝනත්වය 900ක් ඝන මිලියට කිලෝග්‍රෑම් 900ක් ජලයේ ඝනත්වය 1000ක්. ඒතර මේ වගේ අයිස් ඝනකයක් ජල බීකරයකට දැම්මම අයිස් කුට්ටියේ පරිමාවෙන් 90ක් තියෙන්නේ ජලය තුල 10ක් තියෙන්නේ ජල පෘෂ්ඨයට ඉහළින්. අපි අයිස් වල ඝනත්වය 900යි ජලයේ ඝනත්වය 10යි කියලා සැලකුවොත්. ඒ කියන්නේ යම් පරිමාවක් තියෙන ජල පෘෂ්ඨයට ඉහළින්. හැබැයි මෙතනදී කරලා තියෙන්නේ මෙතනදී මේ අයිස් කුට්ටිය අරගෙන යනවා ජලය තුලට. අයිස් කුට්ටිය ජලය තුලට අරගෙන ගිහිල්ලා තියෙනවා. අයිස් කුට්ටිය ජලය තුලට අරගෙන ගිහිල්ලා මේක තන්තුවක් ආධාරයෙන් පතුලට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අයිස් කුට්ටිය සාමාන්‍යයෙන් මේ ද්‍රවය ඇතුලට යන්නේ නැහැ. ද්‍රව පෘෂ්ඨයේ පාවෙනවානේ. ඒතර මෙතනදී අයිස් කුට්ටිය බලෙන් ජලය තුලට අරගෙන ගිහිල්ලා තියෙනවා. අයිස් කුට්ටිය බෑ කියද්දි බලෙන් ජලය තුලට අරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ජල මට්ටමට ඉහළින් යම් කිසි පරිමාවක් තිබ්බනේ. අන්න ඒ පරිමාවක් දැන් මොකද වෙන්නේ? ඒ පරිමාවක් දැන් තියෙන ජලය තුල. එහෙනම් අර ඉහළින් තිබුණු පරිමාවට කලින් ජල පෘෂ්ඨයට ඉහළින් තිබුණු පරිමාවට සමාන පරිමාවක් ජල මට්ටම ඉහළ යන්න ඕන. ජල මට්ටම ඉහළ යනවා. මේ විදිහට ජල පෘෂ්ඨයේ පාවෙමින් තිබුණු එක ජලය තුලට අරගෙන ගියා නම් හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ විදිහට ජල පෘෂ්ඨයේ පාවෙන එකක් ජල පෘෂ්ඨයේ පාවෙන අයිස් කුට්ටියක් දිය වෙද්දී ජල මට්ටමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කලින් ඉගෙන තියෙනවා අයිස් කුට්ටියක් ජල පෘෂ්ඨයක පාවෙනවා නම් අයිස් දිය වෙද්දී මේ ජල මට්ටමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. දැන් ජලය තුලට අරගෙන ගිහපු අයිස් කුට්ටිය දිය වෙද්දී මොකද වෙන්න ඕන? අර කලින් තිබුණු මට්ටමටම නැවත එන්න ඕන. කලින් තිබුණු මට්ටමට නැවත එන්න ඕන. මොකද ඒ ජල පෘෂ්ඨයේ පාවෙමින් තිබුණා නම් ජල මට්ටමේ වෙනස සිද්ධ වෙන්නේ නැහැනේ. එහෙනම් මෙතන මේ ඉහළ ගියාට දැන් ඉහළ ගිය පරිමාව නැවත අර ආරම්භක මට්ටමට එන්න ඕන. හරි. ඒ කියන්නේ අයිස් දිය වෙද්දී මේ ජල මට්ටම පහළ යන්න ඕන. එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් ජල බීකරේ ජල මට්ටම පහළ යනවා කියලා අයිස් දිය වෙද්දී. හරි. මේකට උත්තරේ තවත් විදිහකට ගන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් බලමු අපි. හරි. අපි හිතමු මෙන්න මෙහෙම. දැන් අයිස් කුට්ටිය කොහොම හරි මේ ප්‍රශ්න කියන විදිහට ජලය ඇතුළේනේ තියෙන්නේ. ජලය ඇතුළේ තමයි තියෙන්නේ. හරි. එතකොට අපිට ගන්න පුළුවන් සම්බන්ධයක් අයිස් කුට්ටියේ ස්කන්ධයට සම්බන්ධයක් ගන්න පුළුවන්. අයිස් කුට්ටිය ස්කන්ධය කියන්නේ අයිස් වල ඝනත්වය මං රෝ i කියලා යන්නම්. අයිස් වල ඝනත්වය වැඩි කිරීම අයිස් වල පරිමාව. ඔහොම ලියන්න පුළුවන්. අපි දන්නවා අයිස් දිය වුණාට පස්සේ ලැබෙන ජලයනේ. එතකොට ජලයේ ස්කන්ධය මට ලියන්න පුළුවන්. ජලයේ ඝනත්වය වැඩි කිරීම ජලයේ පරිමාව. එතකොට මෙතෙන්දී අයිස් දිය වෙද්දී අයිස් වල ස්කන්ධයයි ලැබෙන ජලයේ ස්කන්ධය සමානයිනේ. අයිස් කුට්ටිය දිය වුණාම අයිස් කුට්ටිය ස්කන්ධයට සමාන ජල ස්කන්ධය තමයි ලැබෙන්නේ. එනම් ස්කන්ධ දෙක සමානයි. මට සම්බන්ධයක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ρ w vw සමාන වෙනවා ρ i vi. මේක මං ඝනත් එක පැත්තට ගත්තොත් එහෙම ρ w බෙදීම ρ i කියන්නේ vi බෙදීම vw. හරි. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. අපි දන්නවා දැන් යට තියෙන්නේ මෙතන වම් පැත්තේ යට තියෙන්නේ අයිස් වල ඝනත්වය. උඩ තියෙන්නේ ජලයේ ඝනත්වය. ඒතර අපි දන්නවා ρ w කියන එක ρ i ට වඩා විශාලයි. ජලයේ ඝනත්වය වැඩි අයිස් වල ඝනත්වයට වඩා. එහෙනම් මොකද වෙන්න ඕන? vi කියන එක වැඩි වෙන්න ඕන vw ට වඩා. ඒ කියන්නේ අයිස් කුට්ටියේ පරිමාව වැඩි වෙන්න ඕන අයිස් දිය වුණාම ලැබෙන ජලයේ පරිමාවට වඩා. ඒ කියන්නේ අයිස් කුට්ටියේ පරිමාව වැඩි අයිස් දිය වුණාම ලැබෙන ජලයේ පරිමාව අඩුයි.
අයිස් කුට්ටියේ පරිමාව වැඩි. අයිස් දියවුණාම ලැබෙන ජලයේ පරිමාව අඩුයි. එහෙනම් මොකද වෙන්න ඕන? අයිස් කුට්ටිය දිය වෙද්දී ජල මට්ටම පහළ යන්න ඕන. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර.